ලංකාවේ අපේ විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ කොළඹට ඇවිල්ලා සමුළු තියලා මේ බුදුදහම ආරක්ෂා කරලා දෙන්න කියන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට වෙන කිසිම ගැටලුවක් නැහැ. මේ වෙලාවේ ලංකාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ලංකාවේ දෙවුන්දර පෙරහැරේ කාවඩි. මම හිතන්නේ ඒක තමයි මේ වෙනකොට ලංකාවේ තියෙන ප්‍රධානම මාතෘකාව. ඒක තමයි මේ රජයේ බලයට ඇවිල්ලා මම හිතන්නේ සතියක දෙකක කාල සීමාවක්ම මේ කාල පරාසයේදී ලංකාවේ මිනිස්සුන්ගේ සීළු ප්‍රශ්න අමතක කරන්න මම හිතන්නේ හොඳ වෑයමක් යොදාගෙන යනවා කියලාත් එක අතකින් පේනවා. මේ වෙලාවේදී දෙවුන්දර පෙරහැරට කාවඩි දාගන්නේ කොහොමද කියන එක රජයේ තීරණ ගන්න වෙලා. මේ වෙනකොට පොලිස්පතිට ඒ වගේම ආරක්ෂක ඇමතිවරයාට දෙවුන්දරට ගිහිල්ලා පෙරහැරේ කාවඩි දාන්නේ කොයි විදිහටද කියලා තීරණය කරන්න වෙනවා. මම හිතන්නේ මට මතකයි ඒ දවස්වල අතීතයේ කියනවා බංකුවක් අරගෙන එන්න මහා ජාතික ආරක්ෂාව ගැන කියලා දෙන්න කියලා. මම හිතන්නේ එහෙම පිරිසකට තමයි මේ දේ කරන්න වෙලා තියෙන්නේ අද දවසේදී. හෙට දවසේදී අපිට දළදා මාලිගාවේ පෙරහැරේ කවුරු හරි පුද්ගලයෙක් කතා කරලා කිව්වොත් එහෙම දළදා මාලිගාවේ පෙරහැරට කතරගම වාසනාවත් එහෙම නැත්නම් ඉන්දිරාජවත් සිංහරාජවත් එහෙම නැත්නම් කෝටිරාජවත් නැතුව මගේ අලිය පිටේ තමයි කරඬුව බඳින්න ඕන කියලා මං හිතන්නේ දළදා පෙරහැරේ අලි ටිකත් අයින් කරලා මෙන්න මේ නිසා අපි අලි අයින් කරා කියලා කියන්න වෙන මට්ටමක් තමයි මේ ආණ්ඩුව මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. දේශපාලන කඳවුරක ඉඳලා අපි දේශපාලනය කරත් මේ රටේ දේශපාලනය කරන්න නම් මේ ජනතාව රැකිලා ඉන්න ඕන. ජනතාව රැකෙන්නේ නැතුව මේ දේශපාලන ව්‍යාපාරය ඔබටවත් මටවත් අපි කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි මූලිකත්වය දෙන්න ඕන ජනතාවට. ජනතාව ආරක්ෂා කරලා මේ රට සංවර්ධනය කරන්න කියලා රජයෙන් ඉල්ලනවා. ඩික්ට සුලිකුණාටු ආ වෙලාවේ පෙර දැනුම් දීම් කරන වෙලාවේදී ආණ්ඩුව කරේ එයාලා දැක්කේ නැති විදිහට ඉඳලා අවසානයේ රෑනින්දදී අපේ මිනිස්සු පස්තුලට යට වෙලා ආණ්ඩුව වලාගෙන ඉඳලා අවසානට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා. මෙච්චරක් වුණොත් මෙහෙම දෙනවා. හැබැයි අපේ මිනිස්සුගේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඒ දෙන වන්දි මුදල්ද? එහෙම නැත්නම් ඒ දෙයක් වෙන්න කලින් යම්කිසි වැඩපිළිවෙලක් යොදවලා ක්‍රියාත්මක කරලා ඒ ජනතාවට එන්න පුළුවන් බැරෑරුම්කම ජීවිත පීඩනය ඒ දේවල් අවම කරගන්න අපි උත්සාහ කරනවාද කියන ගැන මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ජීවිතයක් පිළිදෙන්න කලින් ජීවිතයක වටිනාකම තේරුම් ගන්න. මොකද බලය වෙනුවෙන් මිනිස්සු වලට මේ ජීවිතවල වටිනාකම තේරෙන්නේ නැතුව තියෙන ගැන අපිට මේ වේදී හොඳට පැහැදිලිව තියෙනවා. රටේම අය විශ්වාසයෙන් රට යන තැන මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ අනුශාසක ඒ වගේම මාතොම් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රී සුමුදු මදුරංග. ලංකාව කියන්නේ සංස්කෘතිය ආගම පදනම් කරගෙන යන රටක්. එතකොට සංස්කෘතිය ආගම රැකීමත් එක්ක තමයි අපේ රටේ මේ මෙච්චර කාල සීමාවක් මේ ගමන් මාර්ගය ආවේ. හැබැයි අද වෙනකොට මං හිතන්නේ ලංකාවේ අපේ විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ කොළඹට ඇවිල්ලා සමුළු තියලා මේ බුදුදහම ආරක්ෂා කරලා දෙන්න කියන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බුදුදහම ආරක්ෂා කරගන්න ස්වාමීන් වහන්සේලාට කොළඹට ඇවිල්ලා සමුළු තියන තත්ත්වයකට අද වෙනකොට රටපත් වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී මේ වෙනකොට ලංකාවේ ප්‍රධානම ප්‍රවෘත්තියක් තමයි ලංකාවේ මිනිස්සුන්ට වෙන කිසිම ගැටලුවක් නැහැ. මේ වෙලාවේ ලංකාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ලංකාවේ දෙවුන්දර පෙරහැරේ කාවඩි. මම හිතන්නේ ඒක තමයි මේ වෙනකොට ලංකාවේ තියෙන ප්‍රධානම මාතෘකාව. ඒක තමයි මේ රජයේ බලයට ඇවිල්ලා මම හිතන්නේ සතියක දෙකක කාල සීමාවක්ම මේ කාල පරාසයේදී ලංකාවේ මිනිස්සුන්ගේ සීළු ප්‍රශ්න අමතක කරන්න මම හිතන්නේ හොඳ වෑයමක් යොදාගෙන යනවා කියලාත් එක අතකින් පේනවා. මේ වෙලාවේදී දෙවුන්දර පෙරහැරට කාවඩි දාගන්නේ කොහොමද කියන එක රජයේ තීරණ ගන්න වෙලා. මේ වෙනකොට පොලිස්පතිට ඒ වගේම ආරක්ෂක ඇමතිවරයාට දෙවුන්දරට ගිහිල්ලා පෙරහැරේ කාවඩි දාන්නේ කොයි විදිහටද කියලා තීරණය කරන්න වෙලා. මං හිතන්නේ මට මතකයි ඒ දවස්වල අතීතයේ කියනවා බංකුවක් අරගෙන එන්න මහා ජාතික ආරක්ෂාව ගැන කියලා දෙන්න කියලා. මං හිතන්නේ එහෙම පිරිසකට තමයි මේ දේ කරන්න වෙලා තියෙන්නේ අද දවසේදී. හෙට දවසේදී අපිට දළදා මාලිගාවේ පෙරහැරේ කවුරු හරි පුද්ගලයෙක් කතා කරලා කිව්වොත් එහෙම දළදා මාලිගාවේ පෙරහැරට කතරගම වාසනාවත් එහෙම නැත්නම් ඉන්දිරාජවත් සිංහරාජවත් එහෙම නැත්නම් කෝටිරාජවත් නැතුව මගේ අලිය පිටේ තමයි කරඬුව බඳින්න ඕන කියලා මං හිතන්නේ දළදා පෙරහැරේ අලි ටිකත් අයින් කරලා
මෙන්න මේ නිසා අපි අලි අයින් කරා කියලා කියන්න වෙන මට්ටමක් තමයි මේ ආණ්ඩුව මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ රටේ ආගම සංස්කෘතිය රැකගෙන ඉස්සරහට යන්න අමාරු වෙයි මේ ආණ්ඩුවත් එක්ක. මං හිතන්නේ මේ කට්ටිය අවුරුදු 5ක් බලයේ ඉඳලා මේක කරලා යයි. හැබැයි මේ රටට අනාගතයක් ඉතුරු වෙන්න ඕන. මේ රටේ අනාගත දරු පරපුරට මේ රටේ සංස්කෘතියක් ඉතුරු වෙන්න ඕන. මේ රටේ සංස්කෘතිය කියන්නේ දා අතීතයේ මුතුන් මිත්තන්ගෙන් නම් රැකගෙන ආපු දෙයක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ ගැටලු අර මොනවද අතිසාරයට අමුඩ ගහනවා වගේ විසඳන්න නැතුව මේ ප්‍රශ්න නිසියාකාරව විසඳලා ඉවරලා මේ ගැටලු निराකරණය කරන්න කියලා මම රජයට ඉල්ලීම් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී ඊයේ දවසේදී අපි දැක්කා ජාතික ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ ඊයේ දවසේදී ඉල්ලාස් වුණා. ඊයේ දවසේ ඉල්ලාස්සලා එතුමලා කියනවා මේ රටේ එතුමලා විසින් තෝරන පිරිස නෙමෙයි නම් ටික එළියට එන්නේ. තෝරනවා මල්ල ක්‍රීඩා සංගමයෙන් පිරිසක් තරගවලට. හැබැයි එළියට එනකොට නම් ටික වෙනම නම් ටිකක් තමයි එළියට එන්නේ. මං හිතන්නේ මලල ක්‍රීඩා වලට දුවන්න තියෙන දක්ෂතාවය අර මීටර් 100 තියෙන දුවන්න තියෙන දක්ෂතාවය නෙමෙයි. මං හිතන්නේ පවතින රජයට ඒ කාලේ පෝස්ටර් ගහපු අය, ඒ කාලේ කඩේ ගියපු අය, කට ඇවිදපු අයද දන්නේ නැහැ. මං හිතන්නේ මලල ක්‍රීඩාවේ මීටර් 100 දුවන්න පුළුවන් කියලා හිතන් ඉන්නවද මන් දන්නේ නැහැ. ඒත් එක්ක මතක් කරන්න ඕන දැන් මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුව ඊයේ දවසේදී ඉල්ලාස් වුණා. හෙට දවසේදී ඊයේ කියන්නේ 26 වෙනිදා ඉඳලා පැවැත්වෙනවා ජාතික තරුණ සේවා සභාවේ සහකාර තරුණ සේවා නිලධාරී පත්වීම් ලබා දීමේ සම්මුඛ පරීක්ෂණ. මේ සම්මුඛ පරීක්ෂණ පෙරේදා දවසේ 26 වෙනිදා ඉඳලා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වීගෙන යනවා. මං හිතන්නේ ආයුධ පත්‍ර 52000ක් දාලා තිබුණා. මං හිතන්නේ ඊටාම සුළු පිරිසක් තමයි තෝරගන්නේ. මං හිතන්නේ දෙවනි ඉන්ටර්වයුව එකට දෙවනි සම්මුඛ පරීක්ෂණයට 5200ක වගේ ප්‍රමාණයක් ඇඳවලා තියෙනවා. මේ 5200ක ප්‍රමාණයෙන් තමයි අර පිරිස තෝරගන්නේ. මේ පිරිසත් මං හිතන්නේ යෞවන සමාජවල දැඩි කැපකිරීම කරලා යෞවන සමාජයත් එක්ක ජාතික තරුණ සේවා සභාවට මේ රටට ලොකු වැඩපිළිවෙලක් කරපු තරුණ තරුණියෝ මේ අතරේ ඉන්නවා. මං හිතන්නේ තරුණ සේවා සභාවේ 2018 අවුරුද්දේ ඉඳලා අභ්‍යාසලාභී පත්වීම යටතේ වැඩ කරපු පිරිසක් ඉන්නවා. මේ වැඩ කරපු පිරිස මං හිතන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ මොන වගේ ඉරණමක් උදා වෙයිද දන්නේ නැහැ පිරිසට. අර මලල ක්‍රීඩා තේරුවා වගේ මං හිතන්නේ මේ සම්මුඛ පරීක්ෂණයක් සිදු වෙයිද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා කියන එක මතක් කරන්න ඕන. ඒත් එක්කම මේ වෙනකොට රටේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා වී ගොවිය සම්බන්ධව. වී ගොවිය කියන්නේ මේ රටේ ජීවනාලිය. මේ රටේ බත් කන මිනිස්සු ටික රැකිලා ඉන්නේ මිනිස්සුන්ට කන්න බොන්න ටික හම්බෙන්නේ මේ දුක් විඳින ගොවියෝ නිසා. මේ ගොවි ජනතාව නිසා තමයි අර ගොවියව ආරක්ෂා කරගන්න ඒ කාලේ රජවරුන්ගේ ඉඳන් ලොකු කැපකිරීමක් ලොකු වැඩපිළිවෙලක් තිබුණා. ඉතින් නමුත් අද වෙනකොට රටේ එදා විපක්ෂයේ ඉන්නකොට වෙල් වලට බැහැලා ඉවර වෙලා කුඹුරට බැහැලා ඉවර වෙලා ගොයන් කාලා පෙන්නපු අපේ නියෝජ්‍ය ඇමතිවරු අද දවසේදී කියන කතා දැක්කහම හරිම සෝචනීයයි. මං හිතන්නේ මං ඊයේ පෙරේදා දැක්කා මාධ්‍යට ඇවිල්ලා කියනවා වී නිෂ්පාදනයට රුපියල් 150ක විතර මුදලක් යනවා කියපු ඒ නැමතිවරයා මේ ඊයේ පෙරේදා මාධ්‍යට ඇවිල්ලා කියනවා ඒකාබද්ධ විපක්ෂය මේ බත් කන ජනතාවට අහල් මිල වැඩි කරන්න උත්සාහ කරනවා කියලා. මං දන්නේ මේ රටේ ඒ කාලේ කියපුවා මතකයිද මේ කාලේ කියපුවා මතකයිද මං හිතන්නේ මතකේ නැතුව ගිහිල්ලාද කියලා මම දන්නේ නැහැ. මට මතකයි අර මේසයක් උඩ තියාගෙන මුට්ටියක උයලා පෙන්නලා ඉවරලාම මේ බත් ටික කියලා ඉවරලා වී කිලෝ එකක් දාපුවාම ග්‍රෑම් 600ක් විතර ගන්න පුළුවන් මෙච්චර අස්වැන්නක් හම් වෙනවා මෙන්න 4 දිනකට කන්න පුළුවන් මෙහෙමයි කියලා පෙන්නුවේ ඇමතිවරු. ඉතින් හැබැයි අද වී ගොවියගේ වී ටික රුපියල් 80ට 90ට බහැලා වී ගොවියට අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා මේ වී ගොවිය. වී ගොවියට නිෂ්පාදන වියදම රුපියල් 137ක් රුපියල් 140ක් රුපියල් 150ක් වියදම යනවා. හැබැයි වී ටික මිලදී ගන්නේ රුපියල් 80ට 90ට. වී ගොවිය අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. වී ගොවියට මම දැක්කා ඊයේ රජයේ අමාත්‍යවරයෙක් කීය දවසේදී කියනවා වී ගොවියට වී නිෂ්පාදනය කරන්න අමාරු කුඹුරු වල බඩේරුගු හදන්න කියලා. වී බඩේරුගු හෙක්ටාර් 50000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා බඩේරුගු හිටවන්න කියලා. මම හිතන්නේ ඉස්සරහට මේ ලංකාවේ මිනිස්සුන්ට බඩේරුගු තුන් වෙලට කාලා ඉන්න පුළුවන් ආණ්ඩුවක් මම හිතන්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ. බඩේරුගු කාලා කන්න දීලා ඉවරලා මිනිස්සුන්ව ටික ඉස්සරහට නඩත්තු කරගෙන යයි. ඉතින් ඒ නිසා
නිසා ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා වෙන්නදී ඡන්දේ දුන්නේ. දැන් මං හිතන්නේ සනීපයි මිනිස්සුන්ට වීගොවිය අසරණ වෙලා තියෙනවා. මම මතක් කරන්න ඕන වීගොවියට එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වීගොවියගේ පොහොර ටිකට අත තියලා තමයි මං හිතන්නේ ආණ්ඩු පෙරළිය වෙන්න මූලික හේතුව උනේ. අද දවසේදී ආණ්ඩු පෙරළිය වෙන්න මේක මූලික හේතුව වෙන්න පුළුවන්. මේ වීගොවිය ප්‍රථමයෙන්ම ආරක්ෂා කරන්න, වීගොවියගේ වී ටිකට සහතික මිලක් ලබා දෙන්න, වීගොවියගේ ඒ ගොවිතැනට නිසි වටිනාකමක් දෙන්න කියලා මම මේ රජයෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ රටේ වනාලි ප්‍රශ්නයට ලොකු විසඳුමක් දෙන්න තමයි මේ රජය ආවේ. මේ රජය ලොකු බලාපොරොත්තු දුන්නා වනාලි සංරක්ෂණ කණ්ඩායම් වලට, ඒ වගේම වනාලින්ට ආදරය කරන පිරිසට, ඒ වගේම මේ රටේ වනාලින්ගෙන් බැටකන ජනතාවට ලොකු බලාපොරොත්තුවක් දුන්නා. මේ රටේ වනාලියාට නිසි ආරක්ෂාවක්, වනාලි නිසි කළමනාකරණයක් ලබා දෙනවා කියන එක. හැබැයි අද වෙනකොට වනාලියට අත්වලා තියෙන ඉරණම කොල්පමණද කියනවනම් ඊයේ දවසේ අද දවස වෙනකොට මම ජීවත් වෙන කුරුණෑගල ප්‍රදේශයේ කුරුණෑගල නගරයේ අවට වෙන කිට්ටුවට වෙනකම් මේ වෙනකොට වනාලිය ඇවිල්ලා තියෙනවා. වනාලි රංචුවක් ඊයේ දවසේ පෙරේද දවසේ මේ වෙනකොට කුරුණෑගල නගරයට කිලෝමීටර් 7-8ක දුරකින් මේ වෙනකොට හැසිරෙනවා. මං හිතන්නේ අර කුෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා ඉන්න ප්‍රදේශයේ ඉන්න කුෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා හම්බෙන්න කාර්යාලයට ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. හැබැයි මේ වනාලි සංරක්ෂණය කරන්න ඕන වනාලි 180කට වගේ ප්‍රමාණයක් මේ මාස 7 තුල මැරිලා තියෙනවා. මේ වනාලින්ට දෙනවා කියපු ඒ වටිනාකම, ඒ වගේම වනාලින් ආරක්ෂා කළමනාකරණය කරනවා කියලා කියපු පිරිස අද වනාලි විනාශ තත්ත්වයට පත් වෙලා දෙනවා. වනාලි මේ වෙනකොට නගරවලට, නගර සීමාවලට මේ වනාලියන්ගේ ජීවිතවලට තර්ජන ඉල්ලනවා. ඒ වගේම මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවටත් තර්ජන ඉල්ලනවා. ඉතින් ඒ නිසා වනාලි කළමනාකරණය මේ වෙනකොට ඊටාම පහත් මට්ටමට පත් වෙලා තියෙනවා. මේ වනාලියා සංරක්ෂණය කරන්න වනාලින්ගේ ආරක්ෂාව තහවුරු කරලා වනාලින්ට ඒ අවශ්‍ය කටයුතු ටික හුදනම් කරලා දෙන්න කියලා මම මේ වෙනකොට මේ රජයෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඕන මම පසුගිය දවසක ගියා පින්නවල අලියාලන්තාගාරයට. පින්නවල අලියාලන්තාගාරයට යනකොට මම ඊට මාස කීපයකට කලිනුත් පින්නවල අලියාලන්තාගාරයට ගියා. යනකොට පින්නවල අලියාලන්තාගාරේ තියෙනවා ඔයාලට ගිහම බලන්න පුළුවන් රුපියල් 500ක වගේ ප්‍රමාණයකට ඒ දවස්වල තිබුණා පොඩි අන්නාසි කෑල්ලක් අර පැමිණි කොමඩු කෑල්ලක් වගේ කිසෙ ගෙඩියක් තියලා ඉවරලා වනාලින් බලන්න මේ පින්නවල අලියාලන්තාගාරේ අලින් බලන්න එන ඒ සංචාරකයන්ට, විදේශී සංචාරකයන්ට, දේශීය සංචාරකයන්ට අර අලින්ට ආහාර දෙන්න ස්ථානයක් තියෙනවා. මේ ස්ථානේ තිබ්බ මේ පළතුරු ඒ වට්ටිය පොඩි වට්ටිය රුපියල් 500කට තමයි අලෙවි කරේ. හැබැයි මම ගිය සතියේ යනකොට මේ අවට්ටිය රුපියල් 590යි. රජෙන් 118ක බද්දක් ගහලා. රජෙන් 118ක මේ අලින්ට කන්න දෙන එකට පවා බද්දක් ගහලා. ඉතින් එළියට ඇවිල්ලා බලපුවාම එතන තව කඩ ටිකේ කඩවල හැම එකටම 118කින් වැඩි කරන්න කියලා. මං හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ සුන්දර රටක්, ඒ වගේම ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් තමයි බලාපොරොත්තු වුණේ. ජනතාවට ලොකු බලාපොරොත්තු රසක් දුන්නා. ජනතාවට හීන ගොඩක් මවලා දීලා ඉවර වෙලා ජනතාව බිඳුවටම පත් කරලා දැම්මා. ඒ වගේම තරුණ තරුණියන්ට දුන්න ලොකු බලාපොරොත්තුවක්. තරුණ තරුණියන්ට දුන්න හයි කැපැසිටි බයික්, ජපන් බයික් ලංකාවට ගෙන්නන්න දෙන්නම් කියලා. හැබැයි අද වෙනකොට අපේ කොල්ලෝ කෙල්ලෝ ටික අසරණතාවයට පත් කරලා මං හිතන්නේ බයික් වල තියෙන කෑලි බෑලි පවා ගලවන්න කියලා මේ කොල්ලෝ කෙල්ලෝ පවා මේ දීපු හීන පවා විනාශ කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ජනතාවට මේ ගැටලු වලට උත්තර ලබා දෙන්න, මේ ගැටලු වලට උත්තර ලබා දීලා මේ ජනතාවට පුළුවන් හැකියාවලින් සහාය ලබා දීලා මේ ජනතාව රැකලා දෙන්න. අපි මොන පක්ෂයක ඉඳලා මොන දේශපාලන කඳවුරක ඉඳලා අපි දේශපාලනය කරත් මේ රටේ දේශපාලනය කරන්න නම් මේ ජනතාව රැකිලා ඉන්න ඕන. ජනතාව රැකෙන්නේ නැතුව මේ දේශපාලන ව්‍යාපාරය ඔබටවත් මටවත් අපි කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි මූලිකත්වය දෙන්න ඕන ජනතාවට. ජනතාව ආරක්ෂා කරලා මේ රට සංවර්ධනය කරන්න කියලා රජයෙන් ඉල්ලනවා. මම ඉදුනිල් බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ උපලේකම්. මේ වෙනකොට ලෝකෙම කතා බහකට ලක් වෙලා තියෙනවා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් එල් නීනෝ තත්ත්වය පිළිබඳව. ඒකෙදි ශ්‍රී ලංකාවට කොහොමද මේක බලපාන්නේ කියන ගැන ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේම ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතනය ලංකාවට කොහොමද මේ එල් නීනෝ තත්ත්වය බලපාන්නේ කියන එක ගැන කල් තියාම දැනුම් දීලා තියෙනවා. මොකද ජූනි මාසෙ කියන්නේ මේ මාසයේ ඉඳන් මේ අවුරුදු අවසන් වෙනකොට කොයි වගේ තත්ත්වයකට මේ රට යනවද කියන එක මේකේ තියෙන භයානක තත්ත්වය ගැන යම්කිසි අනාවරණයක් කරලා තියෙනවා. නමුත් කිසිම විටක මේ වෙනකන් ආණ්ඩුව විදියට
කිසිම ක්‍රියාමාර්ගයක් හෝ වැඩපිළිවෙලක් මේ සඳහා යොදාගෙන නැහැ. මොකද ලෝකෙම මේ වෙනකොට මේකට අවධානය යොමු කරලා මේකට නිසි වැඩපිළිවෙල තමන්ගේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට අපේ ලංකාවේ විතරක් දෙයක් වෙනකම් බලාගෙන ඉන්න ආණ්ඩුවක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපි හොඳටම දන්නවා දික්ට සුලිකුණාටු ආ වෙලාවේ පෙර දැනුම් දීම් කරන වෙලාවේදී ආණ්ඩුව කරේ එයාලා දැක්කේ නැති විදිහට ඉඳලා අවසානයේ රෑ නින්දදී අපේ මිනිස්සු පස්තුලට යට වෙලා ආණ්ඩුව බලාගෙන ඉඳලා අවසානට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා මෙච්චරක් වුණොත් මෙහෙම දෙනවා. හැබැයි අපේ මිනිස්සුගේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඒ දෙන වන්දි මුදල්ද? එහෙම නැත්නම් ඒ දෙයක් වෙන්න කලින් යම්කිසි වැඩපිළිවෙලක් යොදවලා ක්‍රියාත්මක කරලා ඒ ජනතාවට එන්න පුළුවන් බැරෑරුම්කම ජීවිත පීඩනය ඒ දේවල් අවම කරගන්න අපි උත්සාහ කරනවාද කියන ගැන මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි දන්නවා මේ වෙනකොට කියලා තියෙන දේවල් අනුව තියෙන තොරතුරුත් එක්ක ලංකාවේ එක පැත්තකට අපේ රට එක පැත්තකට ලොකු නියගයක් එනවා වගේම එක පැත්තකට දැඩි වර්ෂාපතනයක් එන්න සිද්ධ වෙ කියන්නේ එහෙමට නියමිතව තියෙනවා. ඉතින් ඒ වගේ කරුණු අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙදි අනුරාධපුර, පොළොන්නරුව, යාපනයේ, හම්බන්තොට, එතකොට කුරුණෑගල මේ වගේ පැතිවල තියෙන උෂ්ණත්වය ඉහළ යාමත් එක්කම මහනුවර, කොළඹ, ගම්පහ, කළුතර වගේ දිස්ත්‍රික්කවල වර්ෂාපතනයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්න නියමිතව තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකදී කොහොමද මේ මිනිස්සුන්ව උෂ්ණත්වයේදී අපේ ආර්ථිකය කොහොමද ගොඩනගා ගන්නෙ? මේ වගේ දේවල් ගැන අවධානය අනිවාර්ය රජු යොමු කරන්න ඕනේ. මොකද ජීවිතයක් පිළිදෙන්න කලින් ජීවිතයක වටිනාකම තේරුම් ගන්න. මොකද බලය වෙනුවෙන් මිනිස්සු අයට මේ ජීවිතවල වටිනාකම තේරෙන්නේ නැතුව තියෙන ගැන අපිට මේ වේදී හොඳට පැහැදිලිව තියෙනවා. එකපාරක් අපි මේ මිනිස්සු එකතු වෙලා දිට්ඨ සුරිකුණාට වෙලාවේ රටේ ඉන්න මිනිස්සු එකතු වෙලා යම්කිසි තරුණයෝ එළියට ඇවිල්ලා මේ ආණ්ඩුවට ලොකු සහයෝගයක් දුන්නා. ඒ දිව විශ්වසනයේදී අපේ අවතන් වෙච්ච ජනතාව බේරගන්න. එතකොට අපිට හොඳට මතකයි යන්න බැරි වෙච්ච තැන් පවා දුන්නා. ඒකෙදි අපි 4x4 vehicles දාලා අපේ ඉන්න තරුණයෝ යාගේ වාහනය ගැනත් හිතන්නේ නැතුව මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනත් හිතන්නේ නැතුව ආපදාවට ලක් වෙච්ච මිනිස්සුන්ට උදව් කරා. හැබැයි ඒ වෙනකොට ආණ්ඩුව කරේ ඒක ක්‍රෙඩිට් එක අරගෙන පැත්ත කරලා බලන් හිටපෙක. අපිට උදාහරණ විදිහට ගත්තොත් එහෙම Ironman 4x4 එතකොට +1 මේ වගේ ටීම්ස් ඇවිල්ලා මේ තමන්ගේ තියෙන පෞද්ගලික ධනෙ වියදම් කරලා තමන්ගේ වාහන ගිහිල්ලා මේ මිනිස්සුන්ව බේරා ගැනීමේ කටයුතු නිරත වුණා. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වේ මොකක්ද? ආණ්ඩුව කිව්වේ එයාලා වැගීමේ ලක් කරා මෙයාලා තමයි මේ රටේ මිනිසුන් ආරක්ෂා කරන්න ඉන්නේ වගේ ලොකු පම්පෝරිය අර කන්න ඕනකොට කබරගයක් තලගොයා වගේ කරගෙන ඒ මිනිස්සු ලොකු වටිනාකමක් දුන්නා. හැබැයි මේ වෙනකොට කරලා තියෙන මොකක්ද? රටට හදිසි ආපදාවක් එන වෙලාවකදී ඒ වෙනුවෙන් බේරා ගැනීම කියන්නේ ත්‍රිවිධ හමුදාවට වගේම සිවිල් කණ්ඩායම් ඉන්නකොට එයාලව මේ වෙද්දී එක අත්තකට සීමා කරලා තිනවා. ඔවුන්ගේ වාහන ටික වල කෑලි ගලවලා අයින් කරලා. මොකද ඒ වගේ තියෙන අත්‍යවශ්‍යතාවය දන්නේ යම්කිසි කරදරයක් රටට යම්කිසි අර්බුදයක් ආවෙලාවකදී තමයි. නමුත් මේ වෙනකොට කරලා තියෙන්නේ ඒ සියලු දේවල් නියාමනය කරලා අනවශ්‍ය කෑලි කියන්නේ කිසිම ගැළපෙන්නේ නැති නීති ටිකක් දාලා ඒ විදිහට තමයි මෙයාලා මේ වැඩ පිළිවෙල කරගෙන යන්න හදන්නේ. නමුත් අපි දන්නවා තරුණයෝ විදිහට ඒ වගේ තියෙන වටිනාකම යම්කිසි අනාගතයේදී එන්න තියෙන ස්වභාවික ආපදාවකදී කොහොමද මේ දේවල් හරියට ක්‍රියාත්මක කරලා නියාමනය කරලා මේ වගේ අපේ රටේ ඉන්න ජනතාවට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන එක ගැන තරුණ විදිහට අපි හොඳටම දන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි හොඳටම දන්නවා දැන් මේ ආණ්ඩුව කරන්නේ කලින් දෙයක් කියලා ඒක නිවැරදි කරගන්න මොකක් හරි බයිලයක් ගහන එකනේ. එතකොට මේ ආණ්ඩුවට මං හිතන්නේ සමහර ඉන්න නියෝජිත කියන්නේ ඇමතිවරුන්ට ඩිමෙන්ෂියාද කොහෙද කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපි දැන් දිට්ඨ කාලෙත් අපි හොඳටම දැක්කා ඒක අර වචන කපන කතුරද කියලා නමක් දාගත්ත ඇමති කෙනෙක් ඉන්න ගම්පහ. එයා කියනවා මේ අපේ දිස්ත්‍රික්ක ජනතාව දිට්ඨවලදී මේ කියන්නේ ආපදාවට ලක් වෙච්ච නැති කියන හරි දුකින් ඉන්නේ. ඉතින් ඒ වගේ තමන්ගේ ජනතාව ඒ වගේ තැනකට ඇදලා දාලා කතා කරන්න තරම් ඒ වචන කපන කතර කොහෙද තියෙන්නේ? ඒක ගහගන්න වෙන්නේ කොහෙද එතකොට? ඉතින් ඒ වගේ තත්යකට මිනිස්සුන්ගේ පීඩාව ඒ වගේ තැනකට තමන්ගේ දේශපාලනිකව ගන්න තරම් පහත් මට්ටමකට මේ ආණ්ඩුව මේ වෙනකොට පත් වෙලා ඉවරයි. ඒ නිසා අපි දිගින් දිගටම කියන්නේ යම්කිසි ආපදාවක් එන්න තියෙන මේ රටට වහාම ක්‍රියාත්මක වෙලා තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ තියෙන ක්‍රියාපටිපාටිය ඒ තියෙන වැඩපිළිවෙල හරියට කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සෝෂල් මීඩියා කැම්පේන් කරගන්නවා වගේම තමන්ගේ පක්ෂ වැඩ කරනවා වගේම රටේ ජනතාවගේ අනාගතය වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව තියෙන තෝරාලා ගත. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා වගේම අපි
දිගින් දිගට ආණ්ඩුවට කියනවා අනිවාර්යයෙන්ම මේ එන්න තියෙන එල්නීනෝ තත්ත්වයේදී රටට වගේම මේ ජනතාවට එන්න තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. එහෙම නැති වුණොත් වෙන්නේ අර නිදාගෙන ඉන්නකොට දිත්තවලදී අපේ අහිංසක මිනිස්සු යට වෙලා මැරුණා වගේ නෙමෙයි. ඔයාලට වෙන්නේ මහා දවාලේ ඔය 159ට වලක් කපාගෙන වැළෙන්න කියන එක අපි මතක් කරන නිසා අනිවාර්යයෙන්ම මේකට ක්‍රියාමාර්ගයක් ගන්න වැඩපිළිවෙලක් යොදන්න. ඒ වෙනකම් අපි තරුණයෝ විදියට මේකට දිගින් දිගටම කතා කරනවා. ස්තුතියි. අයිබෝන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම් ශෂික අංජන. ඉතින් දැන් අද අපි කතා වුණා රටේ තරුණය සහ රටේ මේ දවස්වල පවතින තත්ත්වය ගැන. ඉතින් මම මාතර දකුණ කෙනෙක් විදියට දකුණේ තියෙන සංස්කෘතිකාංගයක් තමයි පෙරහැර පැවැත්වීම සහ කාවාඩි. කාවාඩි කියන එක නවත්තන තරමට යනකම්ම රටේ ජාතිකාරක්ෂාව දුර්වල තිබ්බා. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබිච්ච වෙලාවේ කවදාවත් දළදා පෙරහැර හෝ වෙනත් කිසිම පෙරහැරක් නැවැත්වුවේවත් ඒකේ තියෙන කිසිම අංගයක් නැවැත්වුවේවත් නැහැ. ඉතින් අද ඒ වගේ තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ලංකාවේ මේ පවතින රජය ආවට පස්සේ පටන් ගත්තා ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක්. ක්ලීන් ශ්‍රී ලංකා කියලා පටන් අරගෙන රටම සුද්ධ කරනවා කියලා කරගෙන ගියා. හැබැයි අන්තිමට සුද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුව. මහ බැංකුව සුද්ධ වෙලා මහ බැංකුවේ අධිපතිවත් දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. මහ බැංකුවේ ඉන්න නිලධාරීන්ට ඩොමේන් නේම් එකක තියෙන වචනයක් අකුරක් එහා මෙහා වීමක්වත් අඳුර ගන්න බැරි තරමට දුර්වල වෙලා තියෙනවා. ඉතින් මහ බැංකුව දෙපැතුමා මේ අවස්ථාවේ තමන්ගේ එහෙ තියෙන පොල් පරාල දකින්න නැතුව අනුන්ගේ එහෙ තියෙන චූටි රොඩ්ඩ තමයි හොයන්න යන්නේ. ඉතින් ඒ වගේම දැන් අපි ජෙන් ඉසෙට් ඒ කියන්නේ ජෙන් සී කට්ටිය අපිට බලාපොරොත්තුවක් තිබුණා මේ රටේ 68 ලක්ෂයක ඡන්දය වලින් මේ රජය බිහි වෙන්න මේ රටේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඡන්ද දීලා තිබුණා. ඉතින් ඒ 68 ලක්ෂයේ බලාපොරොත්තුවක් තිබුණා අපිට වාහනයක් ගන්න පුළුවන් වෙයි අපේ ජීවිත හොඳ තත්වයකට ඒවි අපි මේ විදපු දුක් වලින් නිදහස් වේවි ඒ වගේම මේ තියෙන ප්‍රශ්න හැම දෙයක්ම නිදහස් වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දුක් විඳින අන්තිම පැය කියලාත් කිව්වා. අන්තිමට දැන් දුක් විඳිනවා මිනිස්සු අවුරුදු 2ක් තිස්සේ. දැන් ඔයාලා මතක ඇති කිව්වා කෙනෙක් දැන් මේ රටේ ඇමතිවරයෙක් වෙලා ඉන්න කෙනෙක් ඒ දවස්වල විපක්ෂේ ඉන්නකොට කිව්වා බිට්ස් එකක් ලක්ෂ 12ට ගෙනල්ලා බාලා ලක්ෂ 14 වෙනකොට දෙන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමට මේ වෙනකොට ලක්ෂ 14කට තරුණයෙක්ට බයික් එකක් ගන්නවත් බැරි වෙන තත්ත්වයකට උදා වෙලා තියෙනවා. ඒ වගේම රැකියාව විදතු පරිදාරින් මෙයාලාට කිව්වා රැකියාව හදලා දෙනවා ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්න විසඳනවා සහ එහෙම කියලා ළඟදී ගුරු විභාගයක් පැවැත්තුවා. ගුරු විභාගේ පවත්වලා පේපර් දෙකක් දීලා ඩීఓ වලට පත්වීම් ටික දීලා එයාලා අත පිහිට ගත්තා. හැබැයි රැකියාව විදතු උපාධාරීන් මේ විදිහටම ඉන්නවා. එයාලට ඕන වෙන්නේ තමන්ට මේ නිකන් පින්පඩියක් ගන්න නෙමෙයි ඕන. රැකියාව විදතු උපාධාරීන් බලාපොරොත්තු වෙන තමන් ඉගෙනගත්ත දෙයට රැකියාවක් ලැබෙනවද කියන එක. ඒක මෙයාලා පොරොන්දු වුණා. ඒ වගේම රටේ රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන් අපිට උගන්වපු ගුරු මෑණිවරුන්, පියවරුන් මේ වෙනකොට දුක් විඳින්න ඉන්නවා. මොකද මේ රටේ ආර්ථිකය කඩා වැටලා ඒකත් එක්ක හැම දෙයක්ම ගණන් වැඩිලා. දැන් බෙහෙතක්, ඊට පස්සේ ආහාර පාන, ප්‍රවාහනය, තෙල් මිල පවා හැම දෙයක්ම වැඩි වෙලා තියෙන කාලයක මෙයාලගේ මේ රැකියාවල තියෙනවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවයක්. මේක ගැන කතා කරන්න මේ ආණ්ඩුවෙන් මහා උදම්මනලා බලයට ආවට පස්සේ විශ්‍රාමිකව අමතක කරලා ඒ දාපු නඩු පවා ඉවත් කරගත්තා. ඒ වගේම ලංකාවේ දැනට අපිටම තරුණයන්ට තියෙනවා ප්‍රශ්නයක් NTSA එකකින් නර්ස් කෙනෙක් වෙනකොට සහ විද්‍යාපීඨයෙන් ගුරුවරයෙක් විදියට පත්වීමක් ගන්නකොට මුල්ම පත්වීම දෙන්නේ සෑහෙන දුරකට. ඒ වගේම පොලිස් සේවයේ ඉන්න අය ඒ වගේ රාජ්‍ය සේවකයන්ට දුර පත්වීම දෙන්නේ. එතකොට මේ රාජ්‍ය සේවකයෝ සමහරු අපිටම මාතර ඉන්න කෙනාට අනුරාධපුරේ, පොළොන්නරුවේ, යාපනයේ පත්වීමක් දුන්නම එයාලට ගෙදර ඇවිල්ලා යන්න සෑහෙන වෙලාවක් යනවා. කියන පැය 4-5ක් නැත්තම් දවස 3ක් යන වෙලාවල් තියෙනවා. ඉතින් මේගොල්ලෝ වැඩ කරන්නේ අර පීඩනෙත් එක්ක. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ පීඩනෙත් එක්ක. දැන් ඊළඟට එළියට අවුට් වෙන්න ඉන්න බැච් එකේ කට්ටිය බලන් ඉන්නවා අපිට හම්බෙන්නේ අනුරාධපුරද, පොළොන්නරුවද, යාපනයේද කියලා බලන් ඉන්න පත්වීම හම්බෙන්නේ. ඉතින් මේවා විසඳනවා කියලා තමයි මෙයාලා ආවේ.
දැන් දිස්ත්‍රික්ක ඇතුළේ දේවල් පළාත ඇතුළේ දේවල් පළාත විසඳනවා එහෙම කියලා තමයි ආවේ. දැන් ආවට පස්සේ යාලට ඒ කිසිම දෙයක් මතක නැහැ. ඊළඟට දැන් සිරකඳුරු ගාන්ට පත්වලා තියෙනවා සිරකඳුරු පත්වලා තියෙන යුද කඳුරු බවට. මෙයාලගේ නොසැලකිලිමත් භාවය නිසාම අපේ ජීවිත ගොඩක් නැති වුණා. දැන් මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වගෙන යනවා. නමුත් අර වෙලාවේ පළමු ගැටුම ඇති වෙච්ච වෙලාවේ මේකට ක්‍රියාමාර්ගයක් ගත්තරන් දෙවුණු ගැටුම සිද්ධ වෙන්නේ නැතුව වෙන්න තිබ්බා. ඒ වගේම මේක ඇතුළත තවත් මොනවා හරි ගැටලු තියෙනවා. ඒවා මාධ්‍යයටවත් මොකටවත් එන්නේ නැහැ. මේක ගැන හොයලා බලන්න ඕන. ආණ්ඩුවේ නොසලකිලිමත් භාවය පිළිබඳව මෙයාලා වගකීම බාර ගන්නවා කියවට වගකීම බාරගෙන ඔහොම වචනයකට විතරක් ඒක සීමා වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මට මතකයි මෙන්න මේ නාලිකාවට අමාත්‍යවරයෙක් කියනවා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මගහැරලා යනවා මෙයාලා ආණ්ඩුවේ වැරදි විතරක් හොයනවා කියලා. ඒ වගේම දැන් මේ ආණ්ඩුව පත් කරේ සමාජ මාධ්‍ය වල ඉන්න තරුණ තරණයෝ. ඉතින් සමාජවාද ක්‍රියාකාරිකයෙක් වෙන පොදුජන එක්සත් පෙරමුණෙන් අකුරැස්ස කණ්ඩායම් නායක විදිහට ඡන්ද ඉල්ලපු ප්‍රාදේශ සභා ඡන්ද ඉල්ලපු වසන්ත පත්‍රණ මහතා ඉක්ුත් 25 වෙනි දින උදේ 10ට පමණ එතකොට අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඇවිල්ලා අකුරැස්ස නගරයේ තියෙන අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සම්බන්ධ වීඩියෝ කරන්න යනවා. ඉතින් මේ වීඩියෝ ගත කිරීම අතරතුර අකුරැස්ස ප්‍රාදේශ සභාපතිවරයා විසින් පහර දීමක් සිදු කළා තියෙනවා. ඉතින් වසන්ත පත්‍රණ මහත්මයා ඒ මොහොතේ අකුරැස්ස රෝහලට මාරු කර යවලා අකුරැස්ස රෝහල්ගත කළා. පසුව මාතර මහ රෝහලට අසාධ්‍ය තත්ත්වයේ හින්දා මාරු කරලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් එතුමන් ඉන්නේ මාතර මහ රෝහලේ 3 වෙනි වාට්ටුවේ. ඉතින් මට දැනගන්න ලැබුණා මෙයාලා කියනවා මේක පහර දීමක් නොවේ කියලා. නමුත් මම ගාව තියෙනවා වීඩියෝ ක්ලිප් එකක්. එතුමන් වීඩියෝ කරපු වීඩියෝ එකේ ක්ලිප් එක තමයි මේ තියෙන්නේ. මෙතන පැහැදිලිව බලා ගන්න පුළුවන් කවුද පහර දෙන්නේ කියලා. ඔබට පේනවාද මෙතන මේ සිටින්නේ අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පැමිණ අසභ්‍ය වචනයෙන් බැනවැදීමින් පහර දීමක් සිදු කරන අවස්ථාව. ඉතින් මේ ආණ්ඩු බලයට ආවට පස්සේ Tamanට ආණ්ඩු බලය ගන්න උදව් කරපු මේ සමාජ මාධ්‍ය සහ මිනිස්සුන්ව අමතක කරලා තියෙනවා. ඒ වගේම මේ දුප්පත් අහිංසක ජනතාවගේ දුක තේරෙන්නේ නැති ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ගොවි පුතෙක් රජ වෙලා කියලා ගොවිය සෑහෙන්න සතුටු වුණා. කාලයක් අමුඩ ගහගෙන කොළඹ ඇවිල්ලා උද්ඝෝෂණ කළා කරන්න පුළුවන් හැම විප්ලවයක්ම කරපු අය දැන් ගොවියන්ට කියනවා කසිප්පුකාරයෝ කියලා. මේ කසිප්පුකාරයෝ කියන ගොවියෝ තේරුම් ගන්න ඕන ඔයාලා ඡන්ද දීලා එව්වේ කවුද කියලා. ඒ වගේම ලංකාවේ දකුණ මාතර. ඉතින් මේ මාතර තියෙන සංස්කෘතිකාංග වලට බලපෑම් ඇති කරන එකට මාතර මිනිස්සු කැමති නැහැ. මොකද මාතර දකුණ කියන්නේ ලංකාවේ යට අඩිය. මේ ලංකාවේ යට අඩිය තමයි ලංකාව වෙනස් කරන්නේ. ආරක්ෂක ඇමතිවරයා එලා කියනවා බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන කියලා දෙන්නම් කියලා. දෙවුන්දර සිංහාසන වැල්ලේ තියෙන බංකු තියෙනවා. ඇවිල්ලා වාඩි වෙලා කතා කරලා බලන්නකෝ කොහොමද ජාතික ආරක්ෂාව කියලා. ඒ වගේම මේගොල්ලෝ මේ වෙනකොට පළාත් සභා මැතිවරණේ තියෙනවා කියලා තමයි ආණ්ඩුව ගන්නකොට කිව්වේ. දැන් මේ වෙනකොට පළාත් සභා මැතිවරණේ පොඩ කල් යනවා. මේක ආණ්ඩුවේ දෙයක්ලු මුදල් නැතිලු දැන් ඒ පාර මුදල් තියෙනවලු එහෙම කිය මේක කල් දාන්නේ මේ ආණ්ඩුව දන්නවා. පළාත් සභා මැතිවරණයක් තිබුණොත් කවුද දිනන්නේ කවුද පරදින්නේ මොකද්ද ආණ්ඩුවට වෙන්නේ කියලා. ඉතින් මම ආණ්ඩුවට අභියෝග කළා කියනවා පුළුවන් නම් පළාත් සභා මැතිවරණ තියලා පෙන්නන්න සහ ලංකාවේ දකුණේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න තියාගන්න එපා. ලංකාවේ දකුණේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරපු කිසි කෙනෙක් වැඩි කාලයක් ඉඳලා නැහැ.
ඒක හොඳට මතක තියාගන්න. නම් තිරුවන් සරණයි. අයිබෝවන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහාතරදිස් තරුණ සම්ප්‍රදානයේ සභාපතිතුමා හක්මන ප්‍රාය සභා මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන රජයක් විදියට මේ රජයේ අපහසුතාවයේ ලක් වෙච්ච මිනිස්සු මේ රජයෙන් විදේශ ශ්‍රමිකයන් සම්බන්ධව කතා කරද්දී විශ්වාසකයා සඳහා යොමු කිරීමේ ප්‍රවණතාවය මේ රජයේ විසින් මම හිතන්නේ මේ 10% වගේ ප්‍රමාණයක් තමයි රජයෙන් යවන ශ්‍රමිකයන් යවන්නේ. අනිකුත් ශ්‍රමිකයන් විදියට 90ක් යවන්නේ මම හිතන්නේ ඒජන්සි හරහා. නමුත් මේ ප්‍රවණතාවයේ විදියට 2025 2024 වාර්තා අරගෙන බැලුවම මගේ ගාව ලිඛිත වාර්තා ටික තියෙනවා. මම පෙන්නන්නම්. ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයෙන් නිකුත් කළ ලද වාර්තාව මේක තියෙනවා 2024 සඳහා රජයෙන් ඉදිකිරීම ශිෂ්‍ය සඳහා යවපු ශ්‍රමිකයන් 5235 ඊළඟට 2024 ඉදිකිරීම සඳහා යවපු ප්‍රමාණය 434ක් වෙනවා. ඊළඟට 2025 4143යි ඒජන්සි හරහා ශ්‍රමිකයන් ගිහිල්ලා තියෙනවා 2347 සහ 2026 රජයෙන් යවපු මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ප්‍රමාණය 236යි. ඊළඟට ඒජන්සි හරහා ගිහිල්ලා තියෙනවා 5727ක්. මෙන්න මේ රජයේ තත්ත්වය. විදේශ ශ්‍රමිකයන් විදියට ඊශ්‍රායලයේ පමණක් නෙමෙයි මම හිතන්නේ කොරියාව ඊශ්‍රායලය වගේ මේ වගේ රටවල් සඳහා විදේශ ශ්‍රමිකයන් යැවීමේ අර මෙහෙම අර ගෙම්බ යන වගේ සීන් එකක් තියෙන්නේ. සෝරි මේ ඉබ්බ යන වගේ එම ක්‍රමවේදයක් තමයි මේ රජේ මේ අනුගමනය කරලා තියෙන්නේ. මේකේ 2025 2024 වාර්තාව තියෙන්නේ 400 ගාණක් වෙද්දි අනිත් පැත්තට ටෝටල් එක ගාලා තියෙනවා 5000 ගාණක්. ඒජන්සි හරහා ගිය ප්‍රමාණය. ඒ වගේම මේ රජයට මතක් කර දෙන්න ඕන මං හිතන්නේ අර අපේ ප්‍රාය සභා මන්ත්‍රීතුමා මතක් කරා වගේ මේ අලි ප්‍රශ්නය මම දැන් අපේ මන්ත්‍රීතුමා සඳහන් කරා ඒ සම්බන්ධව ඊළඟට තියෙනවා මේ පාතාල ක්‍රියාකාරකම්. මේක පාතාලෙද රජයේ යන තාලෙද කියලා මට මේ වෙලාවකට මට හිතෙනවා මොකද්ද මේ ක්‍රියාමාර්ගය කියලා. අඩුම තරමේ මම හිතන්නේ වසර 700 ගාණක් වගේ ප්‍රමාණයක් පවත්වු මේ පෙරහැර මේ ප්‍රාණ මංගල්‍යයේ සංස්කෘතික අංගයක් වන කාවාඩි සම්බන්ධව මම හිතන්නේ අපේ ලේකම්තුමත් මතක් කරා. මේක රජයක් විදියට ඒගොල්ලන්ට තමන්ගේ රජයේ ආරක්ෂාව අඩුම තරමේ ඒගොල්ලම කියනවා 40000ක් වගේ ඒගොල්ලන් සෙනක බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් ඒ 40000ටවත් ආරක්ෂාවක් දෙන්න බැරි රජයක් ලංකාවේ මේ මිනිස්සු ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ 2.20 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණය ආරක්ෂාව දෙන්නේ කොහොමද කියන පිළිබඳව අද වෙනකොට ප්‍රශ්න පැනලා ගිලා තියෙනවා. ඒ වගේම තව මතක් කරන්න ඕන උපාධාරීන්ගේ ප්‍රශ්නය. මම කලින් මතක් කරා උපාධාරීන්ගේ ප්‍රශ්නය. උපාධාරීන් විදියට මම හිතන්නේ දැනට 2016 ඉඳලා උපාධාරීන් තවම ගෙවල් වල 2016 තවම ගෙවල් වල ඉන්නවා. 2016 උපාධිලපත් වෙලා ගනිපු උපාධාරීන් මේ ඒ වගේම එම උපාධාරීන් කරගන්න දෙයක් නැහැ. තමන්ට කරන රැකියාවක් නැහැ. අන්ත අසරණ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම රජයට මතක් කරනවා දැන් දවසින් දවස කල් දාන මේ පළාත් සභා මැතිවරණය
හැකි ඉක්මනින් තියලා පෙන්නන්න, තියලා දිනලා පෙන්නන්න කියලා මතක් කරනවා. ස්තුතියි. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ රොක් නිවුස් සමග